එහෙනම් මෙතන මේ පුංචි දෝනිලා හිටියට පුතාලා හිටියට ඒගොල්ලන්ගේ වයස වොන්නම් මම මෙතන ඉඳලා නෑ මට කියන්න බෑ. ඒගොල්ලන්ගේ වයස වොන්නම් මං අනුමාන කරලා කියන්නද? මේ ඉන්න දෝනිලා පුතාලාගේ වයස දැන් අවුරුදු මනුස්ස ගණනින් ගත්තොත් මේ කෝටි ප්‍රකෝටි 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 ප්‍රකෝටියට තියයි. එහෙම නේද? එහෙම නේද? මොකද ඒගොල්ලන්ගේ වයස ඔය අපි මනින්නේ මේ සැරේ වයසින්නේ. හැබැයි පින්වත්නි සරපෑ හැවදාලා යනවා වගේ නොයේකුත් ශරීර කූඩු වලට බැහැගෙන අපි ආපු ගමනක් තියෙනවා. එතකොට එහෙව් සාංශාරික සත්වය වෙච්ච අපිට තථාගතයන් වහන්සේ නමකගේ හමුවීම අතිශය දුර්ලභ මොහොතක්. අපේ මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ පින්වත්නි ලංකාවේ වර්තමාන වෙනකොට නම් ඒක අවබෝධ කරගත්ත ඇත්තෝ ඉතාමත් ලොස්සක්. බලන්න හොඳට හොයලා ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ලොකුම භාග්‍ය කියලා ඒගොල්ලෝ හිතන්නේ මේ බුදු කෙනෙක්ගේ ධර්මය හැමෙම නෙමෙයි. ඒගොල්ලෝ හිතන්නේ මේ ලොකුම භාග්‍ය කියලා සල්ලි ටිකක් හම්බෙන එක කියලා. ඒගොල්ලෝ හිතන්නේ ලොකුම භාග්‍ය ලොකු බලයක් හම්බෙන එක කියලා. ඒ නිසා ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වුණත් ප්‍රතික්ෂේප කිරීමට සූදානම්. පින්වත්නි මේ බුද්ධෝත්පාද කාලවල තව බුදු කෙනෙක් පහළ වෙන්නෙත් නැහැ. දැන් මේ දවස්වලත් ওই බුදුරු පහළ වෙනවා කියලා කතා තියෙනවනේ තැන් වල. අර මාතර පැත්තෙත් ඉන්නවලු දැන් ඔන්න අලුතෙන් බුදු වෙලා කෙනෙක්. එහෙම ඉන්නවලු. මට පෞසිද්ධ වෙන්න එපා මෙහෙම කිව්වට. ඒගොල්ලෝ කියනවනේ මං කියන්නේ. තවත් අර වෙන පැත්තකත් ඉන්නවලු බුදු කෙනෙක්. දැන් මේ වෙනකොටත් ඉතින් බුදු වෙලා කියලා කීප දෙනෙම කියනවා. හැබැයි පින්මති තථාගත දේශනාවෙම තියෙනවා එකවර බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක ඇත්ත නම් අපිට මේක පිළිගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ඕගලන්ට කවුරු හරි කිව්වොත් එහෙම අන්න ආරයා බුදු වෙලාලු කියලා මේ යන්න ඔය යන්න මේ තථාගත දේශනාවේ එහෙම එකක් නැහැ. මේ ගෞතම සාසනේ අවසන් වෙන්න තව අවුරුදු 2000 ගාණක් තියෙන නිසා මම නම් ඔක පිළිගන්නේ නැහැ කියලා බුද්ධ ශ්‍රාවකයෙක් විදිහට ඔබටයි මටයි කියන්න පුළුවන් ඉඩක් තියෙනවා. මොකද සූත්‍ර දේශනාවල එහෙම තියෙන හින්දා. පින්වත්නි ඊළඟට දේශනා කරනවා බුදු පියාණන් වහන්සේ තථාගත ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේලා ධර්ම විනය නිවැරදිව දේශනා කරන දේශකයන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභයි. පින්වත්නි බලන්නකෝ මේ දුර්ලභ භාග්‍ය අද අපි කී නමකට අඩු ගානේ දුර්ලභ භාග්‍ය උදා කරගන්න පුහුණු වෙන්න හරි අවස්ථාව ලැබිලා තියෙනවනේ. එතකොට ඒ වගේම තමයි දෙසූ තථාගත ධර්ම විනය දැනගන්නා පිරිස දුර්ලභයි. ඔන්න පුරුවන් නම් ඒ කොටට එකතු වෙන්න ඕනේ. ඒ දෙසූ තථාගත ධර්මයේ දැනගෙන ඒවා අනුව තමන්ගේ ජීවිතය සකස් කර ගන්න පුජ්‍යලයෝ දුර්ලභයි. ඒ වගේම තමයි කෙලෙහි ගුණ දන්න මිනිස්සු දුර්ලභයි. ඕන මතක තියාගන්න මුල මතක තියෙන මිනිස්සු ලෝකේ අඩුයි කියලා බුදුහාඳුරු වදාරලා තියෙන තවත් සූත්‍රයක් තමයි සාරන්දද සූත්‍රය. පින්වත්නි මුල මතක තියෙන මිනිස්සු හරි අඩුයි. දරුවා අහගෙන නේද ඉන්නේ? ඔය සමහර ළමයිනුත් කියනවා ලොකු වුණාම අම්මා අපිට මොනවද කළේ? තාත්තා අපිට මොනවද කළේ? ගොඩ ඉඩම දුන්නේ අක්කටනේ කියනවලු. පින්වත්නි මේ පහුගිය දාක අපි එක මලගමකට සම්බන්ධ වුණා වැඩම කළා. පහුගිය දාක කිව්වට දැන් ටිකක් කල්. දෝනිට අවුරුදු 4යි. මේ මැරිච්ච ළමයාට. අම්මා අත්තම්මට කියනවා මේ අම්මා විනාඩි 5කට මේ දෝනි පොඩ්ඩක් බලාගන්න මම පාරෙන් එහා පැත්තේ කඩේට ගිහිල්ලා එන්නම් කියලා විනාඩි 5කට ඇය මේ ගේ ඉස්සරහා තියෙන කඩේට ගින් අනිත් පැත්තට එනකොට අර අත්තම්මා අයිස්ක්‍රීම් හදන්න උණු කරලා තිබිච්ච නටන කිරි වාජනේ බිම තිබුණේ දෝනි ඒකේ ඉඳවිලා. උස්සලා ගත්තට ඈව බේර ගන්න බැරි වුණා. පාන්සුකුලට මාත් ඇඩියා. මම ඔබට කියන්නේ පින්වත්නි ඒ කතාව මතක් වෙද්දි මට හිතෙනවා මම මේ බණ කිව්වට මම මගේ අම්මට කොච්චර ණයයිද? මොකද අපේ අම්මා මිනිත්තු 5ක්වත් අපිව මග ඇරලා නැති නිසායි අපිට මේ පණ තියෙන්නේ. එහෙම නේද? ඒ මිනිත්තු 5ට ළමයා මැරුණානේ. එහෙනම් මේ බණහන ලොකු පොඩි අපි ඔක්කොමලා බණ කියන බණහන අපේ අම්මාවරු
මිනිත්තු 5ක්වත් අපිව අමතක නොකළ නිසායි අපිට මෙහෙම පණ තියෙන්නේ. අඩු ගානේ ඒක මතක තියෙන්න බෑයි. පින්වත්නි ඔය සම්මාදිට්ඨිය කියලා දේශනාවේ කියනවානේ අවබෝධය සඳහා සම්මාදිට්ඨිය තමයි මුලට එන්න ඕනි කියලා. මේක නිවැරදිව තේරුම් ගන්න නම් සම්මාදිට්ඨිය තියෙන්න ඕනි කියලා. සම්මාදිට්ඨිය තියෙනවා මේ කොටස් කීපයක්. පින්වත්නි එකක් තියෙනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා. ඒ කියන්නේ මූලික සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ මූලික සම්මාදිට්ඨියේ එක තැනක් තියෙනවා අත්ති මාතා අත්ති පිතා කියලා. මොකද්ද? අම්මාව පිළිගන්නවා තාත්තව පිළිගන්නවා. ඔය අම්මා තාත්තා අපිව හැදුවා නම් බලා ගන්න ඕන තමයි වගේ කියන අනිත් කණ්ඩායමක් ඉන්නව නේද? ඒගොල්ලන්ට පින්වත්නි නිවන් දකින්නවත් හම්බෙන්නේ නැහැ. ඇයි ඒ? සම්මාදිට්ඨියක කොටසක් නැහිමි කරන් තියෙන්නේ. මව්පියන් පිළිගැනීම පවා සම්මාදිට්ඨිය කොටසක්. බලන්නකො මේ සෝබා දහමේ කළගුණ සැලකීමට කොච්චර ඉඩක් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේගේ දහම කියන්නේ අමුතු එකක් නෙමෙයි සෝබා දහමේ කතාවක්. දැන් මම මෙහෙම කියන්නම්කෝ. ඔන්න පොඩි කාලේ ඉස්පිරිතාලේදී ළමයි දෙන්නෙක් මාරු වෙනවා. කොහොමද මාරු වෙන්නේ? අම්මලා දෙන්නගේ උකුල් දෙකේ අම්මලා දෙන්නගේ උකුල් දෙකෙන් ළමයි දෙන්න කවුරු හරි හොරෙන් මාරු කරනවා. උපන් ගමන් අම්මලා දෙන්න දන්නේ නැහැ. මේ දෙන්න ගෙවල් දෙකක හැදෙනවා. එතකොට දැන් ඇත්තම අම්මා ගාව නෙමෙයි දෙන්නම ඉන්නේ. මොකද්දෝ සාංශාරික හේතුවකට මේ ගෙවල් දෙක රණ්ඩු වෙනවා. අර ගෙදර පුතා අතින් මේ ගෙදර අම්මා මැරුම් කනවා. මේ මම යෝජනා කරන උපකල්පනයක්. එහි හිතන්නකෝ. ඔහුට ආනන්තරීය පාපයක් වෙයිද නැද්ද? දැන් මේ අම්මා කියලා හිතාගෙන නෙමෙයි දැන් මේ මැරුම් කන්නේ මේ වෙන තරහ නැන්ද කෙනෙක් කියලා හිතාගෙන තමයි මේ පහර දෙන්නේ. දන්නේ නැහනේ. ආනන්තරීය පාපයක් වෙයිද නැද්ද? වෙනවා පින්වත්නි. හැබැයි දැන් අම්මා කියලා හිතන් ඉන්න කෙනාව ඝාතනය වුණාට ඒක වෙන්නේ නැහැ. ඇයි? අම්මා කියන්නේ ධර්මතාවයක් නිසා. බලන්නකො සාමාන්‍ය නීති අභිබවා යන කතා මේවා. තාත්තා කියන ධර්මතාවයක් නිසා. අච්චර මිනිමරපු අඟුලිමාල අරහත්වයෙන් නිවෙද්දි තාත්තා මරපු ප්‍රථම ධර්ම සංගායනාවේ ප්‍රධාන දායකයා අදත් ඉන්නේ නිරේනේ. පින්වත් ඒවා බුදුහාඳුරන්ගේ අදහස් නෙමෙයි. ඒ තමයි සෝබා දහම. බුදු පියාණන් වහන්සේ හොයාගත්තේ සෝබා දහමේ රිද්මයයි. එහෙනම් බුද්ධ ධර්මය කියන්නේ සෝබා දහමේ රිද්මය. නැතුව බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. එහෙනම් සසර කියන්නේ සෝබා දහම, නිවන කියන්නේ සෝබා දහම. කෙලස් තිබුණොත් සංසාරය ඇවිදිනවා. තෙත තිබ්බොත් ඇටය පැලවෙනවා. එහෙම නේද? තෙතයි නම් බීජ පැලවෙනවා. කෙලස් තිබ්බොත් මැරිච්චාම උපදිනවා. හැබැයි තෙත නැත්තම් බීජ මැරෙනවා. කෙලස් දුරු කරොත් ආයි ඉපදින්නේ නැහැ. නයි ජාතු ගබ්බසෙයම් පුනරේති. ඒත් සෝබා දහමේ කතාව. ඉතින් මේ කතාව තමයි ධර්මයේ විදිහට නානාවිද පැති ඔස්සේ අපිට බලන්න තියෙන්නේ. දැන් අද ඔබට මම මොනවද කියලා දෙන්නේ? තව මාතෘකාව කියලා දුන්නෙත් නැද්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. පින්වත්නි, අද අපේ මාතෘකාව අබුත්වා භික්ඛසී භික්ඛු නහි බුත්වා නභික්ඛසී. අපි මේ මාතෘකාව හොයාගත්තේ ඔය සමිද්දී කියලා සූත්‍රයකින්. දැන් මෙතන පුංචි දරුවෝ ටිකුත් ඉන්න හින්දා අපි ඒ සූත්‍රය විස්තර කරමින් මේ සසර කතාව සහ නිවනේ කතාව පිළිබඳ පොඩි අදහසක් හොයාගන්න උත්සාහ කරමු. මොකද්ද? පුතේ අහගෙන නේද ඉන්නේ ළමයි ඔක්කොමලා? තපෝදා නදිය හරිම උණුහුමයි. තපෝදා රාමේ එදා තථාගතයන් වහන්සේ වැඩ ඉනවා. සමිද්ධි හාමුදුරුවෝ තපෝදා නදියට පැන් පාස් වෙන්න පාන්දර වඩිනවා. අදන පිටින් වෙරළේ ගම් ඉවුරේ උන්වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ හරිම ප්‍රසන්න සිරුරක් ඇති කෙනෙක්. ඇත්තටම සිරුරේ ඇති ප්‍රසන්නකම නැහැ. නමුත් කෙලෙසුන් පිරුණු කෙනෙකුට නම් උන්වහන්සේගේ ශරීරය ප්‍රසන්නයි. දෙව්දුවක් උන්වහන්සේව දකිනවා. ඒ දෙව්දුවට හිතෙන උන්වහන්සේත් එක්ක කතා කරනවා. දෙව්දුව කතා කරනවා.
මොකද්ද? අබුත්වා භික්ඛසී භික්ඛු නහි බුත්වා නවික්ඛසී. ඇයි මහන වළඳන් නැතුව පිණිසිඟා යන්නේ? වළඳලා පිණිසිඟා යන්නකෝ. මොකද්ද කියන්නේ? පංචකාම සම්පත් අතෑරලා ඔය මැටි පාත්‍රයක් අතේ තියාගෙන තුන් සිවුර විතරක් උරුම කරගෙන මේ මහා කැලයක් ඇතුලේ ඔබ වහන්සේ මොන විකාරයක්ද කරන්නේ? මම ඊටු ටික අතින් දාලා කියන්නද ඇගේ අදහස? ධර්මයට හානි වෙන්නේ නැහැ මෙහෙම කිව්වට. ඔබ වහන්සේ ගෙදර යන්නකෝ. අපරාධේ මහණෝනේ. ගෙදර ගිහිල්ලා හොඳ කුමාරිකාවක් සරණ පාවාගෙන හොඳ මාලිගාවක් හදාගෙන නැටුම් ගෙවුම් බලලා කැම්බීම කාලා පුළුවන් තරම් ගමන් ඇවිදලා වයසට ගියාට පස්සේ මහාන වෙන්න. එතකොට දෙකම වෙනවනේ කියලා කතාවක් තමයි මේ දෙව්දුව කියන්නේ. පින්වත්නි දැන් ඔන්න බලන්න දෙව්දුවක් කොහොම කියනවා කිව්වහම පුදුමයක් නෙමෙයි. ඇයි? දෙවියෝ කියන්නේත් කාම ලෝකේ කට්ටියක්. කාම ලෝක කීයක් තියෙනවද අම්මා? දිව්‍ය ලෝක 6යි අපායවල 4යි මනුෂ්‍ය ලෝක 1යි. දැන් කීයද පුතේ? කීයද? 11යි. මේ 11ේම උපදින සත්වයන් සිතන්නේ එකම රිද්මයකටයි. ඒකයි ඒවට කියන්නේ කාම ලෝක කියලා. ඒගොල්ලොන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කැමති විදියට නිර්මාණය කරගන්න උත්සාහ කරන එක. නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රධානම හැඩේ තමයි කාමච්ඡන්ද. ඒගොල්ලන්ගේ ප්‍රධාන හැඩේ. ඡන්ද කියන වචනේ තේරෙනව නේද? ඡන්ද නම් දන්නවනේ. එහෙනම් ඒකට කාම කියන වචනේ දාගන්නකො. කාම කියන්නේ මේ කැමති අපි ආස කරන රුචි කරන දෙයට තියෙන කැමැත්ත. පින්වත්නි කාමච්ඡන්දේ තියෙන තාක්කල් අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්නත් බෑ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ අපිට ධර්මච්ඡන්දයක් උපදවා ගන්න කියලා දේශනා කරා. ඡන්ද කියන වචනේ මේ දවස්වල බහුලින්ද ඔබට මතක තියාගන්න ලේසි දැන්. මොන ඡන්දයක්ද අපි හදා ගන්න ඕන? ධර්මච්ඡන්දය. දැන් මේ ධර්මච්ඡන්දේ තමයි මේ දවස්වල හදන්නේ. හෙටත් බණක් තියෙනව නේද මාළසිංහගොඩ? ඔය ධර්මච්ඡන්දේ තියෙන ඇත්තෝ ඒ පින්වත්නි කාමච්ඡන්දය තියෙන අය ඒ කාමයේ ඇතුළෙන්ම සැනසීමක් හොයනවා. හැබැයි හම්බෙන්නේ නැහැ. මම ඒව ගැන අද විස්තර කරනවා. ඒ කාම ලෝකවල හැටි. කාම ලෝකවල හැටි. දැන් අර පුරුෂ පියරූප කියලා සූත්‍රයක මෙහෙම තියෙනවා. රත්තරම් බඩු හොයන්න ගඟට පැන්න මිනිහා රත්තරම් බඩු හම්බෙනව වෙනුවට ගහගෙන යන එක තමයි සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේ පින්වත්නි කැමැති රූප, කැමැති ශබ්ද, කැමැති ගන්ධ, කැමැති රස, කැමැති පහස හොයන අයට කැමැති දේ ලැබෙන්නේ නැහැ. වෙනුවට එයාගේ සාංශාරික කතාව තව දුරටත් දිග්ගැස්සෙනවා විතරයි. පැහැදිලිද මන්ද කතාව? මෙහෙම හිතන්නකො දැන් පොඩි ළමයින්ට තේරෙන්නේ නැතුව තියෙන කතාව. හොඳයි. පුංචි කාලේ මොකද්ද කරන්නේ? දෝනි පුතාලා අහගෙන නේදින් දෝනිලා දන්නවද? ඒගොල්ලෝ පුංචි කාලේ ඒගොල්ලෝ දුකින් මිදෙන්න මොකද කරන්නේ? අම්මට තුරුල් වෙනවා. සෙල්ලම් බඩු තුරුල් කරගන්නවා. කෑම තුරුල් කරගන්නවා. එහෙම නේද? පුංචි කාලේ සෙල්ලම් බඩු නැත්තම් දුකයි, අම්මා නැත්තම් දුකයි, තෑගි නැත්තම් දුකයි. ඒ ටික හම්බුනම පොඩි සැපක් තියෙනවා ටික වෙලාවක් ඒක ඉවරයි. එහෙම නේද? ඒකනේ සෙල්ලම් බඩු ගෙනලා දවස් දෙකකින් කඩලා දාන්නේ. ඉවරයි. ඊට පස්සේ ඒක ඕනිත් නැහැ. චුට්ට ලොකු වුණාට පස්සේ සෙල්ලම් බෝනික ගන්නවද අතට? නැහැ. අර ස්කූල් බෑග් එකක් කරේ දාලා ලොකු ඉස්කෝලේ යනවා සතුටුයි. දවස් දෙක තුනයි හතරයි පහයි ඊට පස්සේ කර්මයක් නේද ඉස්කෝලේ යන එක. එහෙම නේද? ඊට පස්සේ කර්ම ගෙවනවා. මොනවා කරන්නද? පුතේ ටියුෂන් යන්න වෙනවා. අම්මා මොකද කරන්නේ? මේ බත් කවනවා කියනවට වැඩිය බත් ඔබනවා ළමයිගේ කටවල් වලට. වෙලා ගිහිල්ලා තියෙන ඉක්මනට කන්න කියලා. ඊට පස්සේ ස්කූල් වෑන් එකේ බස් එකේ කන්නක් දේවල් දීලා ඒ ළමයින්ට නිවාඩු නැහැ. උදේ ඇඳපු යුනිෆෝම් එක රෑ 9ට ගලවන්නේ. මොන කර්මයක්ද? දැන් මේ බණ අහලා ළමයි ඉගෙන ගන්න එක නවත්තන්න එපා. ඉගෙන ගත්තේ නැත්නම් ඊටත් හපන්. මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ මේ මගේ ඉස්කෝලේ පොතේ තිබුණා ඉගෙනීම කටු ඉත්තකීෙහි ඵලය මල්ලිත්තකි කියලා. සුරංගනා කතා. මන් දැන් තමයි දන්නේ එහි ඵලය තවත් හැඩයක කටු ඉත්තක් කියලා.
දැන් මේ කතා දරුවන්ට කියලා කම්මැලි කරවන්න එපා. ඉගෙන ගත්තේ නැත්නම් පරණ කටුවත්තමනේ. වෙනසකට අලුත් කටුවත්තක් හම්බුණා කියලා හිත හදා ගන්න පුළුවන්. අඩු ගානේ දෙකම කටුවතු කියලා දැනගන්නත් ඉගෙන ගන්න එපෙයි. ඒ හින්දා ඉගෙන ගන්න. දැන් බලන්නකෝ. පොඩි කාලේ ඉගෙන ගත්ත දුක ඉවර වෙයි කියලා. ඔව් පුතේ කැම්පස් යන්නකෝ, ඩිග්‍රී එකක් ගන්නකෝ, ලෙක්චර් කෙනෙක් වෙන්නකෝ. එතකොට ඔයාගේ දුක ඉවර වෙනවා කිව්වා. දැන් දුක ඉවර වෙනවද? දැන් මෙතන ඇතිනේ ලොකු තනතුරු දරපු ඇත්තෝ. දැන් අහන්නකෝ ඒගොල්ලන්ගේ දුක ඉවරුණාද කියලා. මොකද උනේ? දුක වැඩි වුණා නේද? වැඩට යනවා, ගෙදර එනවා, වැඩට යනවා, ගෙදර එනවා, කර්මය ගෙවනවා. තනතුරු වැඩි වෙනකොට, බලය වැඩි වෙනකොට, සුදුසුකම් වැඩි වෙනකොට වගකීම වැඩි. එහෙම නේද? සරල නැහැ. එතකොට මොකද වෙන්නේ? නිවාඩු නැහැ. බිසි. සැපද දුකද තියෙන්නේ? දුකක් තියෙන්නේ. වෙහස කියන්නේ දුකක් නෑ. විවාහ වුණාම කැමති කෙනත් එක්ක එතකොට නම් ටිකක් දුක ඉවර වෙයි කියලා හිතුවා. ඊට පස්සේ විවාහ වුණා. දැන් විවාහ වෙච්ච ඇත්තෝ මෙතන ඉන්නවනේ. ඒගොල්ලෝගෙන් අහන්නකො දුක ඉවර වුණාද කියලා. මොකද උනේ අම්මා? අම්මා කෙනෙක් තමයි කිව්වේ දුක ඩබල් උණයි කියලා. දැන් මම ඒකට හරි එකඟයි. මොකද ඒ දුක ඩබල් කරගත්ත මිනිස්සු නිතරම ස්වාමීන් වහන්සේලා ගාවට එන්නේ. ඔය අවනඩුව කියන්නත්. ඒක නිසා අපිට මේ පිළිබඳව මට හිතෙනවා ඔබට වැඩි අත්දැකීම් තියෙනවායි කියලා මේ දුක ඩබල් කරගත්ත අය කතා ටික අහලා. එතකොට නෑ. ගෙයක් හදාගත්තාම තමයි ප්‍රශ්න ටික ඉවර වෙන්නේ. දැන් ගෙවල් හදපු ඇත්තෝ මෙතන ඉන්නවනේ මොකද උනේ? ඒ ගේ වැඩ නෑ. දැන් අලුත් පැටර්න් තියෙනවා. මැරෙන්න කලින් එහෙම එක්කට අත්තිවාරමක් හරි දාලා මැරෙන්න ඕනේ. පුතේ ඕගොල්ලෝ හරි හදාගන්න මේ අපේ කාලේ ගෙවල්නේ කියනවා. එහෙනම් ඒ ගෙදරින් එයා පූර්ණ තෘප්තියක් ලැබුවද? නෑ, අතෘප්ති කරයි. අපේ ගේ වැඩක් නෑ. අලුත් කාලයට ගැලපෙන්නේ නෑ. ඊළඟට නෑ මේ ළමයෙක්වත් නැත්තම් ඉතින් මොන මූසල ජීවිතයක්ද? දරුවෙක් හිටියොත් තමයි දුක ඉවර වෙන්නේ කියලා මාලසිංහගොඩ පන්සලේ බෝධියටත් එන්න ඇති, බෝධි පූජා කරන්න ඇති, දෝත්තර මාතුරු හම්බෙන්න ඇති. කොමාරි කරලා ඔන්න දැන් දරුවෙකුත් කුසට ආවා. දුක ඉවර වුණාද? තිබරඩි දුකයි නේද? අමාරුවෙන් හම්බෙච්ච ළමයානේ කියලා හොඳටම පරිස්සම් කරනවා. බයයි. රෑ වෙනකොට බයයි. දවල් වෙද්දි බයයි. ලෙඩ වෙද්දි බයයි. නමගයයි කියලා බයයි. නොමග යන්නේ නැතුව හොඳටම සුමග ගියොත් ඊට වැඩිය බයයි. ඇයි? හොඳින්ද නරක වෙයි කියලා බයයි. හොඳ ළමයෙක් නරක වෙනකොට හොඳටම බයයි. හොඳ ළමයා ගැන පරිස්සම වැඩි. බලන් ගියම් මේ ළමයා හොඳ වුණත් බයයි, නරක වුණත් කොහොමද බයයි. පින්වත්නි, දැන් මේ දරුවා ලොකු වුණා. දැන් දුක ඉවරයිද? අනේ ස්වාමීන් වහන්සේ ඉතින් මම දරුවෝ හින්දානේ මේ ඔක්කොම දුක්. එහෙම නේද කියන්නේ? ළමයි හින්දානේ ඉතින් මේ සේරම මොනවා කරන්නද? ඒ හින්දා ඉතින් අපි වැඩ පන්සල්වත් එන්න වෙලාවක් නැහැ. අපිට කටින පෙරිලා තියෙන්නේ. කියා මොකද කරන්නේ? දරුවන්ගේ වැඩ කර ඉඳලා ඒ ළමයි ටික දීග දුන්නාම තමයි මම නිවන් දකින්නේ. නිවන් දකින්නවද? නෑනේ. ඒගොල්ලන්ගේ මේ මුණුපුරෙක්වත් උරතල් කරන්නේ නැතුව මැරිලා වැඩන්නේ. මැරෙන්න කලින් පුතේ මට මුණුපුරෙක්ගේ හඬවත් ඇහෙන්න සලස්සන්න ඕනි කියලා දරුවන්ට යෝජනා කරලා කොමාරි මුණුපුරෙන් මිනිපිරියක් හොයාගෙන ඇවිල්ලා දැන් එයාව නාවනවා, එයාට කවනවා, එයාව වඩා ගන්නවා. අපේ මිනිපිරි මන් නැතුව ඉන්නෙම නෑ කියනවා. මෝඩ කතා. පින්වත්නි, මගේ තාත්තා, මගේ අප්පච්චි ඉන්නවා ජීවිතුන් අතර තාම. අපේ තාත්තා මන් දැක්ක අපේ මල්ලිගේ බබාව මේ අපේ තාත්තා මේ අපි ගෙදර වැඩි වෙලාවක මේ පොඩ්ඩක් පන්සල පැත්තට යන්න කියලා අපේ වාහනයට ගොඩ වෙනවා දැකලා හයියෙන් අඬන්න පටන් ගත්තා. අත්ත යනවා කියලා. ඊටකොට මම දැක්ක තාත්තත් හරීම විශ්ෝපයෙන් ඒ දිහා බලන් ඉන්නවා. මම ඒ වෙලේ තාත්තට කිව්වා තාත්තා අහුවෙන්න එපා ඔකට. ඔය ළමයා එයාට වැඩියෙන්ම chance තියෙන කෙනාගේ පැත්ත තමයි ගන්නෙ. අම්මගෙන් නැති තාත්තගෙන් නැති ලාභ 100ගෙන් තියෙනවා. ඒකයි ඔය එයා අඬන්නේ. ඔයාට ආදරෙට එහෙම නෙමෙයි. ඕකට අහුවෙන්න එපා. ඔය කපටිකමක් කරන්නේ. දැන් ඕක අනේ මන් නැතුව ඉන්නේ නෑ වගේ නිකන් මෝඩ හිතක් ඇති කරගන්න එපා. ඔය ළමයා තව ටිකක් ලොකු වුණාට පස්සේ අත්තා ඉන්නවද කියලාවත් දන්නේ නෑ. එහෙම තමයි ස්වභාවය. තමන්ගේ දරුවොත් මේ අම්මා තාත්තා බලන්න සිංහල වෘද්ධ විතරක් යන රටේ එහෙමවත් නොයන රටේ
මුණුපුරෝ ඉඳීද අත්ත බලා ගන්න එහෙම වෙන්නේ නැහැ. නිකන් මෝඩ විදියට හිතන්න එපා. එයා ඔය එයාගේ අවස්ථාව ගන්නෙ. නමුත් ඒ දරුවා පුංචි දරුවෙක් නිසා දැන් තාත්තා මේ ආපහු එනකොට ඔය සෙල්ලම් බඩු බා ටොපි චොකලට් එහෙම ගිහින් දෙන්න. පින් සිද්ධ වෙනවනේ. එයාව සතුටින් තිබ්බාම හැබැයි ඔය අභ්‍යන්තරයෙන් තේරුම් ගන්න එහෙම ආදරයක් කියලා එකක් නෑ අවස්ථාවාදී වැඩ තමයි තියෙන්නේ. ඒක නම් මහා පුදුම අසාධාරණ කතාවක් කියලා මම හිතයි දන්නේ. පින්වත්නි දැන් ඔන්න හිතනවා මුණු පුරා නැතුව ඉන්න බෑ කියලා. පොඩි ලෙඩක් ඉතින් අර දරුවන්ගෙන් ලබාගත්ත අර කාම හැඟීමක් නේ තියෙන්නේ පින්වත්නි සෙනෙහස. මේක දැන් මේ කෙලෙස් මිශ්‍රිත හැඟීමක් නේ. රාග නැත්තම් තණ්හාව මිශ්‍රිත හැඟීමක් නේ තියෙන්නේ. ඒකට හුරු වෙච්ච මිනිහයින්දා අර දරුවෝ ටික ඈත් වුණාට පස්සේ ඒකට ආදේශකයක් ලෙස තමයි මේ මුණුපුරාට විනිපිරට ලං වෙන්නේ කියලා අත්තම්ම දන්නෙත් නැහැ. ඔබට වංචක ධර්ම කියලා එහෙම කියන්නේ. පින්වත්නි ඊට පස්සේ මොකද වෙන්නේ? මුණුපුරත් ලොකු වුණා. ඕන් එතකොට තමයි මගේ වැඩ ටික ඉවර වෙන්නේ. ඉවරනවද? නෑ කලින් දඟලපුවට බෙහෙත් බොනවා. ඊට පස්සේ මැරෙනවා. ඕකට ජීවිතය කියලා කියනවා. පින්වත්නි දැන් බලන්නකෝ මේ ලෝකේ ඉහළම තනතුර ලබාගෙන ඉහළම ධනවත්කම ලබාගෙන මිය ගියපු සියලු පෘථග්ජනයාගේ සැබෑ කතාව ඕක තමයි පින්වත්නි. මොකද්ද? ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. හැමදාම ඌනතාවයකින් තණ්හාවට දාසකම් කරයි. මිරිඟුව පස්සේ මෝ පැටවුන් දුවනකොට හිතනවා වැස්ස ඇති කියලා මග දිගට. එනමුත් වෙහෙස වී මහ මග මැරෙනකොට දැනුනේ නැතිලු උන් රැවටුණු බව උන්ට. පින්වත්නි ඔබේ මගේ කතාවයි ඔය. සාංශාරික කතාව. එතකොට එහෙනම් මේ සැරේත් ඔය ඇත්ත ඉපදුනේ ඔය බැර ටික කරලා යන්න නම් අපරාධය ආවේ බුද්ධෝත්පාදිකට. මොකද මේ ලෝකේ ඔබ හදපු නැති ගයක් මේ මහ පොළවේ නැතුව ඇති. ඔබට දරුවෝ නොවෙච්ච කවුරුත් මේ මහ පොළවේ කඩියෙක් කූඹියෙක් මැස්සෙක් මදුරුවෙක්වත් නැතුව ඇති. ඔබට මට අම්මා තාත්තා නොවුණු අමනුස්සයෙක්වත් පින්වත්නි මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. ඉතින් එහෙව් සාංශාරික ජීවිතේ ඒ සියල්ලම අතහැරිච්ච එකේ මේ සැරෙත් ඔය ආදරෙන් වැළඳගෙන ඉන්නේවා අත්හැරීමට නැත්තම් ඒ විසන්දි කර දැමීමට අපි නියමිතයි නේද? ඒක නිසා මේක තේරුම් ගන්න. අර දෙව්දුවට ඔවා තේරෙන්නේ නැහැ. දෙව්දුවත් ඉතින් මේ හින්දා ගිහපු කෙනෙක් නේ. එයත් ඉතින් ඒ හැඩයටමනේ හිතන්නේ. මේ හාඳුර උත්තරයක් දුන්නා දෙව්දුව බුදු කෙනෙකුගේ පහළ වීම දුර්ලභයි. දෙව්දුව ධර්මයේ ලාභය ඊටාම දුර්ලභයි. දෙව්දුව මේ තරුණකම කියන එක රැක ගන්න බැරි එකක්. ඒක නිසා මම මේ පැවිදි ජීවිතයට ආවේ. ඔබම වැරදි කතාවක් කියන්නේ. ඔන්න බලන්න මොකද්ද කියන්නේ? මොකද අපි එකින් එක ගමුකෝ. මේ තරුණකම හැමදාම තියාගන්න බැරි එකක්. මේ කුණු කයක් තියෙන්නේ අපි ගාව දෙව්දුව ඒකට රැවටෙන්න එපා කියලා මේ හාමුදුරුවෝ දෙව්දුවට උත්තර දෙනවා. අපි ගාව මොන කයක්ද තියෙන්නේ පුතේ? කො මෙතනිට පුතා යන්න ගියාද කොහෙද? අපි ගාව තියෙන්නේ මොන කයක්ද පුතේ? කුණු කයක්. දැන් ගෙදර ගිහිල්ලා ඔයාගේ තියෙන කුණු කයක් ඈ කියන්න එපා. එතකොට තරහ වෙනවා. ඒ වුණාට අපි තේරුම් අරන් ඉන්න ඕන අපිට තියෙන්නේ කුණු කයක් කියලා. කොහොමද පින්වත්නි ඔක පිළිගන්නේ? ඔක පිළිගන්නේ කොහොමද? බුදු පියාණන් වහන්සේ මෙහෙම වදාරනවනේ පින්වත්නි. කොහොමද වදාරන්නේ? මේ කය අසුබ විදියට දකින්න කියලා ප්‍රඥාව වැඩෙන්න නම්. මොකද මේක සුබ විදියට බලනකොට ඒකෙනුත් තණ්හාවයි වැඩෙන්නේ ඒකෙනුත් භව කර්ම තමයි රැස් වෙන්නේ කියලා. අපිට ප්‍රබල භව කර්ම රැස් වෙන සාධකයක් තමයි පුජ්‍යල ශරීරය. පංචස්කන්ධයේ දෙස සත්ත්ව පුජ්‍යල භාවයකින් බලන්න එපා. ඔන්න ගැඹුරුම කතාව. මොකද්ද පංචස්කන්ධයම? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ ධර්මශාලාවේ තැන තැන පංචස්කන්ධ. මේ ධර්මාසනේ පංචස්කන්ධය. දැන් මේ බණ අහලා අදරෑ ගෙදර ගිහිල්ලා දෝනි අම්මට අම්මා කියන්නේ නැතුව පංචස්කන්ධي බත් බෙදන්න කියන්න බෑනේ. ඒ උනට තේරුම් ගන්න ඕන අම්මා කියන්නේ පංචස්කන්ධයක් තමයි කියලා.
අපි ඉතින් මේ බල්ලා කියලා, පූසා කියලා, කඩිය කියලා, කෝඳුරුවා කියලා, ගුරුවරයා කියලා, ශිෂ්‍යයා කියලා, යාළුවා කියලා, තරහකාරයා කියලා නන්දාගෙන ඉන්නවා කාටද? පංචස්කන්ධයකට. මේකෙන් රූපස්කන්ධය නම් අපිට ලේසි බෙදා ගන්න. මොකද ඒක පේනවා, ඒක අතට අහු වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයෙන් පින්මත් තථාගතනෝනින්ම තමයි විග්‍රහ කරන්නේ. රූපස්කන්ධය විතරනේ ඔය භෞතික විද්‍යාඥයෝ විස්තර කරන්නේ. ඒගොල්ලෝ ඒක කියන්නේ යුක්තාණුවකින් දරුවෙක් හැදෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ දන්නේ රූපස්කන්ධය ගැන විතරයි. හැබැයි එතන වේදනා සංඥා සංකාර විඥාන වල ක්‍රියාකාරීත්වය ඒගොල්ලන්ට මේ විද්‍යාගාරයක පරිශන කරලා ඔප්පු කරන්න බෑ. ඒගොල්ලෝ හරි ප්‍රාථමිකයි. හැබැයි පින්වත්නි ඒක දැක්කේ ඒ විශිෂ්ට වූ තථාගත ඥාණයෙන්ම තමයි. ඒකට සතුටු වෙන්නේ. ඒ බඳු ශාස්ත්‍රෝරයක අපිට ඉන්නේ කියලා. පින්වත්නි එතකොට රූප කොටසේ හැටි මොනවද? කේස් ලොම් නිය දත් සම මස් නහර ඇට මිදුළු වකුගඩු හදවත බඩදිව බඩවැල අක්මාව ළමයිනුත් දන්නවද කොහොද එකින් එකට ඔලුව හොලනවනේ. එමේ එකක්වත් පින්වත්නි බලන්නකෝ. පඨවි කොටස් 20ක් ආපෝ කොටස් 12ක් එහෙම නේද විස්තර කරන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරට බෙදපු මේ සතර මහා භූත ධාතු එකතුවක්. පින්වත්නි අපි එක එක කැලිය අරන් බලමුකෝ. මෙතන පුංචි ළමයිනුත් ඉන්නේ හින්දා කෙස් කියන්නේ සුබ දෙයක්ද අසුබ දෙයක්ද? කෙස් කියන්නේ දාන්නේ කෙස් කොටගේ ඇතුලේ එහෙම නේද කියන්නේ? හරියම පිළිකුලයි. එහෙම නේද? කෙස් පිළිකුල් නැද්ද අම්මා? දැන් ගෙදර ගිහිල්ලා කෙස් වැටි කපලා දැම්මා කියලා මේ පිළිකුල් නැති වෙන්නේ නැහැ. අභ්‍යන්තර හිතට තමයි මේක ඇතුල් කරගන්න ඕනේ. දැන් බලන්නකෝ සමහරුන්ව මතක් වෙන්න මේ යාගේ කෙස් ගහක් කියලා තියන් හිටපු යුග තිබ්බලුනේ. හැබැයි ඒ කෙස් ගහම විවාහයෙන් පස්සේ බත් එකේදී හම්බුනොත් තමයි කෙස් ගහේ තියෙන පිළිකුල්කම හොදටම තේරෙන්නේ. එතකොට ලොම් මේ රෝම කූප 99000ක් තියෙනවා සාමාන්‍ය ශරීරයක. දාඩිය ගලන්නේ රෝම කූප මුලින්. අද කොච්චර හොදගෙන පන්සල් ආවත් ගෙදරකින් ආය හොද ගන්න ඕන. මේ මානසිකංගොඩ පන්සලේ මේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ බණමඩුවෙන් ගෑවිච්ච කුණු එහෙම නෙවෙයි. කොහෙන් ආපුවද? ඇතුලෙන් එළියට පැනපුවා. කේස් ලොම්. එහෙනම් මොනවටද පුතේ ඔය මිනිස්සු කැමති? නියපොතු වලටද? නෑනේ අම්මා කියනවා නියපොතුත් දාන්නේ නැගේ ඇතුලේම මූසලයි කියලා. නියපොතුත් මූසලයි. මූසල නැද්ද? නියපොතු සුන්දර දෙයක් නම් ඔයාගේ යාළුවට යවන්නකෝ උපන්දිනේට මේ මගේම නියපොත්තක්. gift එකක් විදිහට යවන්න බලන්න තියාගෙන ඉන්න බලන්න. නෑ නියපොතු කියන්නේ මහා කැත జాතියක්. ඒ වුණාට ඇඟිල්ල තියෙනකන් ලස්සනයි කපපු ගමන් පිළිකුල්. කපපු ගමන් පිළිකුල්නේ. එහෙනම් ආකල්පය අවුලක් තමයි තිබිලා තියෙන්නේ. කේස්න ලෝම්නිය දත්. ඔයාට මා මතක් වෙන්නේ මේ මගේම දතක්. මේ ළඟදී වැටුණු එක තියාගන්න කියලා දුන්නොත් ගණීවිද ඔබට වැඩියම ආදරය කරන කෙනෙක් ගන්න නැහැ පින්වත්. අඩු ගානේ අම්මා කෙනෙක් දරුවෙක්ගේ දතක්වත් තියාගන්නවද මේ අපේ පුතා මතක් වෙන්න මම මේ වැඩිච්ච දතක් තියන් ඉන්නවයි කියලා? නෑ පින්වත්. එහෙනම් දත කියන්නේ